සුළු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ප්‍රීමියම් තියටර් එකට. ඔන්න අද ඔයාලට ගේන්නේ ලෝකෙම වගේම ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකම අනිත් පැත්ත ගස්සවපු මිනිස්සු අතර සදා අමරණීය ලෙජන්ඩ් එකක් වෙච්ච කාර් එකක් ගැන කියන්න. මේ වාහනේ තමයි Lamborghini Aventador SVJ. එහෙමත් නැත්නම් Super Veloce Jayota. තවත් විදිහකට කිව්වොත් ආසයි පොළවයි එකට හම්බෙන සිටිජේ මායිම මහ පොළවේ රියැලිටි එකක් කරපු ඉංජිනේරින් මාස්ටර්පීස් එකක්. ඒක නිසාම තමයි මේ වාහනේ පාරේ පදින්න පුළුවන් ෆයිටර් ජෙට් එකක් විදිහට මිනිස්සු කියන්නේ. මොකද මෙයාව හදලා තියෙන්නේ F35 Lightning II එක බේස් කරගෙන. ඒ වගේම Lamborghini ලා Forged Composite Carbon වලට මාරු වෙන කලින් වගේම pure petrol engines වලට සමු දෙන්න කලින් මෙයා තමයි Lamborghini ලගේ legendary V12 engine එකේ legacy එක සීමාවෙන් එහාට ලෝකයට අරන් ගියපු එකම කාර් එක වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙයාගේ history එක, legacy එක, SVJ කියන නමේ හැංගිච්ච තේරුම, මෙයාගේ තාක්ෂණය, aerodynamics වගේම අවසාන වශයෙන් pure car lovers වෙනුවෙන් මෙයා ලෝකෙට දීපු පණිවිඩය මොකක්ද කියලා. ඒ වගේම මගේ වීඩියෝස් බලන අය මාව Instagram එකේ follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් තාමත් මගේ තියටර් එකේ permanent seat එකක් book කරගත්තේ නැති කට්ටිය seats book කරගන්න channel එකත් subscribe කරන්න ගමන් seats belt tight කරන් ලෑස්ති වෙන්න අද වීඩියෝ එක බලමු. ඉතින් මේ වාහනේ දිහා බලද්දී ඔයාලට හැඟෙන්නේ Fast and Furious වල ප්‍රධාන විලන් කෙනෙක් පාරට බහිනා වගේ හැඟීමක්. ඒ ෆීලින් එක තමයි මේකෙන් එන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කියන්නම් ඇයි SVJ එක නිකන් සල්ලි තියෙන මිනිසුන්ට පදින්න හදපු වාහනයක් නෙවෙයි. ඊට වඩා හුඟක් එහාට ගියපු ඔටෝමොබයිල් ඉතිහාසයේ රන්නකුරෙන් ලියවිච්ච පුරාවෘත්තයක් වුණේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මේ SVJ කියන නම හැදුනේ කොහොමද කියලා. Lamborghini Aventador කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ලෝකේ පාරවල් ඩොමිනේට් කරපු කාර් එකක්. මේකේ ආවා SV කියන මොඩල් එක. ලංකාවෙත් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ SV කියන්නේ Super Veloce කියන එක. ඒ කියන්නේ ඉතාලියන් භාෂාවෙන් උපරිම වේගය කියන දේ. ඒක තමයි මේකේ තේරුම. දැන් එතකොට මේ J අකුරෙන් කියන හැංගිච්ච තේරුම මොකද්ද? හුඟක් අය මේක දන්නේ නැහැ. ඇත්තටම මේ J අකුරෙන් කියවෙන්නේ Jayota කියන දේ. ඒ වගේම මේකේ තේරුමයි කතාවයි දැනගන්න අපිට සිද්ධ වෙනවා අවුරුදු 50ක් ඈත අතීතයට යන්න. 1970 කාලේදී FIA රේසිං වලට Appendix J කියන නීති සෙට් එකක් තිබ්බා. මෙතනදී Lamborghini එකේ හිටපු ප්‍රධානම ටෙස්ට් ඩ්‍රයිවර් කෙනෙක් තමයි Bob Wallace කියන්නේ. මිනිහට ඕනේ වුණා ඒ කාලේ තිබ්බ Lamborghini Miura කියන කාර් එක මේ නීති වලට හරියන්න ආපහු රීඩිසයින් කරලා හදන්න. මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට 1970 අග භාගයේ වෙද්දී Lamborghini Miura J කියන කාර් එක අර රූල්ස් වලට හරියන්න මෙයාලා හදලා ලොන්ච් කරනවා. මෙයාලා මේක හැදුවේ ට්‍රැක් එකටම ફોකස් කරලා වගේම රේසින් වල උපරිමේ ඩ්‍රයිවර්ට ෆීල් වෙන්න පුළුවන් වෙන්න. ඉතින් එදා ඉඳන් අද වෙනකන් Lamborghini ලා මේ J අකුර එහෙම නැත්නම් Jayota කියන නම යූස් කරන්නේ එයාලා එළියට දාන ෆ්ලැග්ෂිප් මොඩල් එකේ වාහන වලට විතරයි. ඉතින් SVJ කියන්නේ Lamborghini ලගේ V12 පරම්පරාව නියෝජනය කරන සමුරායි ලගෙන් බල සම්පන්නම් වගේම වේගවත්ම කෙනා. මේකට ගහන්න ආයි තව Aventador මොඩල් එකක් නැහැ. දැන් අපි කතා කරමු මේ SVJ එකේ බොඩි ඩිසයින් එක ගැන. මේකෙදී වාහනේ පුරාවටම යූස් වෙන්නේ sharp cutting edge ඩිසයින් එකක්. හරියට fighter jets වල තියෙනවා වගේමයි. මේකෙදී මෙයාගේ ඩිසයින් එකට mainly inspire වෙලා තියෙන්නේ ලෝකෙම හොල්ලපු F35 Lightning II jet එකේ තියෙන cutting edge ඩිසයින් එකම තමයි. මේ කාර් එකේ ෆ්‍රන්ට් බම්පර් එක, සයිඩ් ස්කර්ට්, රියර් ඩිසයින් එක මේ සේරම F35 එකේ බොඩි ස්ට්‍රක්චර් එක උඩ බේස් වෙච්ච දේවල්. අනිත් විශේෂම දේ තමයි මේ වාහනේ තියෙන හෙක්සගනල් ඩිසයින් එක. ඇත්තටම ඔයාලා මගෙන් අහන්න ඕනි මේ SVJ එකේ හෙක්සගනල් ඩිසයින් එක යූස් වෙන්නේ නැත්තේ කොහෙද කියලා. ඇත්තටම එහෙම යූස් නොවෙන තැන් මේ කාර් එකේ තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඉතින් ඇත්තටම මේ කාර් එක රෝඩ් ඩ්‍රිවන් ෆයිටර් ජෙට් එකක් වෙන එක ඉතින් මම අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයිනේ. අනෙක් විශේෂම දේ තමයි මේ වාහනේ කොක්පිට් එක. මේක ඇතුළට නැග්ගාම ඇත්තටම ෆීල් වෙන්නේ නැහැ මේක සුපර් කාර් එකක් කියලා. මොකද සීට්ස් එහෙම හරිම තදයි. ඒ වගේම එක්සොටික් වයිබ් එක හරිම අඩුයි. හැම තැනම තියෙන්නේ ජෙනුයින් කාබන් ෆයිබර් වගේම මේකේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ හරියට F35 එකක ආෆ්ටර් බර්නර් එක ඔන් කරන විදිහටමයි. ඉතින් මේකටන් සිරාටම පිස්සුවක් ඈ. ඒ වගේම මට මේකත් කියන්නකෝ. ඔයාලා ඇත්තටම SVJ එකේ ආසම කලර් කෝඩ් එක මොකද්ද? මම නම් ආස මම thumbnail එකට දාලා තියෙන matte black stealth color එකට. මම දකින විදිහට ඒකෙන් තමයි SVJ එකේ නියම ගැම්ම අපිට පේන්නේ.
අපි ඊළඟට බලමු මේ SVJ එකේ ලෝකෙම පිස්සු වට්ටපු දේ සම්බන්ධව. ඒක තමයි මේකේ aerodynamic system එක. මේකට කියන්නේ aerodynamica Lamborghini Attiva කියලා. සරලවම කිව්වොත් ALA 2.0 කියලා. ඇත්තටම මේක වැඩ කරන්නේ fighter jets වල දුවන විදිහටම තමයි. මේකේ තේරුම මම සරල උදාහරණයකින් මෙහෙම කියන්නම්කෝ. ඔයාලා වේගෙන් යන වාහනයක ජනේලයෙන් අත එළියට දාලා අල්ල ඉස්සරහට හැරෙව්වොත් ඉස්සරහට අත තල්ලු වෙනව නේද? එහෙම නැත්නම් අනික් පැත්තට අල්ල හැරෙව්වොත් අත පහළට තද වෙනව නේද? අන්න ඒකම තමයි මේ කායකේ යද්දි වගේම ෆයිටර් ජෙට් එකක යද්දිත් වේගෙන් වාතය කපාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනි. ඒ වගේම වංගුවකදී කාර් එක පාරට තද වෙන්න ඕනි. නැත්නම් එළියට වීසි වෙනවා. ඉතින් ඒක නිසාම තමයි මේ කාර් වලට ස්පොයිලර් එකක් තියෙන්නේ. හැබැයි ගොඩක් සුපර් කාර් වල මේ තියෙන ස්පොයිලර් එක හින්දා වාහනේ ඩ්‍රැග් වෙලා ස්ලෝ වෙනවා. හැබැයි SVJ එකේ තියෙන මේ ALA සිස්ටම් එක ඊට වඩා හුඟක් ස්මාර්ට් විදියට වගේම ඇඩ්වාන්ස් විදියට තමයි වැඩ කරන්නේ. මේ වාහනේ ෆ්‍රන්ට් බම්පර් එකේ වගේම පිටිපස්සේ ස්පොයිලර් එකේ තියෙන ෆ්ලැප්ස්. ඉතින් වාහනේ උපරිම වේගෙන් යද්දී මේ ෆ්ලැප්ස් ඕපන් වෙලා වාතය ස්පොයිලර් එක ඇතුලෙන් ගිහිල්ලා එළියට දානවා. එතකොට කාර් එක නිකන් වාතයත් එක්කම තල්ලු වෙලා යනවා වගේ තමයි යන්නේ. හිතා ගන්නත් බැරි වේගයකින් වාහනේ ඇක්සලරේෂන් එක වැඩි වෙනවා. ඒ වගේම වංගුවකදී බ්‍රේක් කළාම මේ ALA සිස්ටම් එක ඕෆ් වෙනවා. මෙතනදී මේ ෆ්ලැප්ස් ක්ලෝස් වෙලා වාතය කාර් එක පාරට තද කරන ගමන් වාහනේ උඩින් යවනවා. ආයෙත් ඉතින් ලිස්සනවා තියා හිතන්නවත් බෑ. මොකද මේ කාර් එකේ බර සම්පූර්ණයෙන්ම පාරට දෙන හින්දා. හැබැයි ඒක නෙමෙයි හොඳම මැජික් එක. හොඳේ මේකේ තියෙනවා ඒරෝ වෙක්ටරින් කියන පිස්සු හැදෙන ෆීචර් එකක්. හිතන්නකෝ ඔයා දකුණු පැත්තට හරි වම් පැත්තට හරි වංගුවක් ගන්නවයි කියලා. එතකොට නෝමල් කාර් එකක වම් පැත්ත එළියට වීසි වෙන්න හදනවා. මේක වෙන්නේ අවස්ථිතිය හින්දා. හැබැයි SVJ එක මේ භෞතික විද්‍යාවත් එක්ක හරි ලස්සනට ඩීල් කරනවා. මෙතනදී SVJ එක කරන්නේ වංගුවේ පැත්තේ තියෙන ෆ්ලැප් එක වාලා අනෙක් පැත්තේ තියෙන ෆ්ලැප් එක විතරක් අරිනවා. එතකොට වාහනේ වංගුවට ඇලිලා හිටිනවා. ඉතින් මිලිතප්පර ගානක් ඇතුළත මේ ALA සිස්ටම් එක රියැක්ට් කරන හින්දා දිගින් පළලින් බැටි සුපර් කාර් එකක් වුණත් ඩ්‍රයිවර්ට හරිම ලේසි මේ වාහනේ කන්ට්‍රෝල් කරන්න. ලේසි මේ වාහනේ කන්ට්‍රෝල් කරන්න. දැන් අපි කතා කරමු වාහනේ එන්ජින් එක ගැන. මෙයාට එන්නේ 6.5 ලීටර් naturally aspirated V12 එන්ජින් එකක්. ඉතින් naturally aspirated කියන්නේ twin turbo, single turbo, superchargers. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් මෝටර්ස් වල කිසිම උදව්වක් නැතුව ෆුවල් සහ වාතය එක්ක විතරක් එකතු වෙලා තමන්ගේ රෝ පවර් එක රෝද වලට දෙන එන්ජින්ස්. මේ එන්ජින් උපතින්ම ශක්තිමත්. ඒ වගේම පැඩල් එකට කකුල තිබ්බ ගමන් අපිව ගිහිල්ලා සීට් එකට ඇලවෙනවා. මොකද මේ එන්ජින්ස් එච්චරට රෙස්පොන්සිව්. ඉතින් මෙයා ප්‍රොඩියුස් කරනවා හෝස් පවර් 770ක මැසිව් පවර් එකක්. ඒ වගේම නිව්ටන් මීටර්ස් 880ක ටෝක් එකක්. බිඳුව ඉඳන් 100ට යන්න මෙයාට යන්නේ තප්පර 2.8ක් වගේ ඉතාමත් සුළු කාලයක් විතරයි. අනෙත් පිස්සු හැදෙන දේ තමයි මේ වාහනේ තියෙන සද්දේ. ඒකට හේතුව උදාහරණයකින් මම මෙහෙම කියන්නම්කෝ. අපි දැකලා තියෙනවා ෆයිටර් ජෙට් එකක් එන්න කලින් අහසේ සොනික් බූම්ස් ඇහෙනවා. ඒක වෙන්නේ ඒ ජෙට් එක ශබ්දයේ වේගය පනින්න ඔන්න මෙන්න තියෙද්දි. ඊට පස්සේ අපිට ඇහෙන්නේ අහස ගව් ගානක් දෙදරවන පිස්සු හැදෙන ගෙරෝමක්. SVJ එකත් එහෙමමයි. මෙයා දුර තියා එද්දි ඇහෙන එන්ජින් සද්දෙත් එක්ක පාරවල් වල ළඟපතට එන ෂොප්ස් වල වීදුරු පවා දෙදරනවා. මෙයාට එන්නේ ගින්ටානි F1 exhaust system එකක්. 8000 rpm වෙනකන් රෙව් කළා පුල් එකක් දෙද්දී මෙයා මුළු පාරේම ඩොමිනන්ස් එක තප්පර ගානකින් තමන් ගාවට අරන් ඉවරයි. අනෙක් විශේෂම දේ තමයි SVJ එකට ෆ්ලේම් ස්ප්ලිටින් කරන්න හැකියාව උපතින්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් වාහනේ ෂටර්ස් අරගෙන V12 සද්දේ සීට් එකට ඇලවිලා ෆීල් කරන ගමන් F35 එකක ආෆ්ටර් බර්නර් එක ඔන් කරන් යද්දි දැනෙන මේ ෆීලින් එක අපිට මේ කායක පැදලා ඇත්තටම අත්විඳින්න පුළුවන්. මම ඒක නිසා තමයි ඉන්ට්‍රෝ එකේදීත් කිව්වේ මේක සිටිදේ සීමාව මහ පොළොවේදී යථාර්ථයක් කරපු කාර් එකක් කියලා. අනෙක් පැත්තෙන් ගත්තොත් මේ වාහනේ ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය බයින දෙයක් තියෙනවා. ඒ තමයි මේ වාහනේ ගියර් බොක්ස් එක. මොකද අද තියෙන හැම සුපර් කාර් එකක්ම වගේ ඩුවල් ක්ලච් ගියර් බොක්ස් තමයි යූස් කරන්නේ. හැබැයි SVJ එකට එන්නේ 7 speed robotised manual single clutch gear box එකක්. මේකේ තියෙන්නේ independent shifting rods. ඒ කියන්නේ ISR කියන gear box technology එක. මේ gear box එක හරිම stiff. gears දාද්දී වාහනේ ඉස්සරහට පයින්නවා. ඒ වගේම down shifting වලදීත් එහෙමයි. කෙලින්ම vibration එක driverට දැනෙනවා. හැබැයි අපේ රටේ වුණත් හුඟක් කාර් පිස්සෝ ඉන්නවා ඉවෝස් වලට එහෙම නැත්නම් GTR වලට පණ ඇරලා ආදරය කරන. ඒකට හේතුව මේ වාහන වලින් දෙන ඒ pure mechanical feeling එක. ඉතින් ඒ feeling එකම horse power 770ක් එක්ක පිස්සු හැදෙන power එකකින් පාරට දෙද්දී pure කාලවර්ක් කෙනෙක්ට දැනෙන හැඟීම මොන වගේද කියලා ඔයාලම කමෙන්ට් එකක් දාලා යන්නකෝ. මොකද SVJ එකක ගියා නැතත් ඔයාලා ඒක අනිවාර්යයෙන්ම manifest කරන්න ඕනේ feeling එකක්. ඒ වගේම කවදාරි දවසක මේ ෆීලින් එක ලොවෙත් ඔයාලා අත් විඳින්න ඕන එකක්. ඊළඟට අපි මේ වාහනේ සස්පෙන්ෂන් ගැන කතා කරොත් ඒකත් සාමාන්‍ය කාර් එකකට එනවා වගේ නෙමෙයි SVJ එකට යූස් කරලා තියෙන්නේ. මෙයාට යූස් කරලා තියෙන්නේ ෆෝමියුලා 1 වලට යූස් වෙන පුෂ් රොඩ් සස්පෙන්ෂන් ටෙක්නොලොජි එක. අපි සාමාන්‍ය වාහනයක් කරගත්තොත් ඒකේ සස්පෙන්ෂන් තියෙන්නේ කෙලින් අතටනේ. හැබැයි මේකේ ෂොක්ස් තියෙන්නේ හරස් අතට. ඒ වගේම වාහනේ බොඩි එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී රෝදේ ඉඳන් එන මෙටල් රොඩ් එකක් තමයි රෝදේ උඩ පල්ලයට යද්දී අර ෂොක් එක තද කරන්නේ. අනික් පැත්තෙන් මේ කාර් එක කොච්චර වේගවත්
උනත් වැඩක් නැහැ වාහනේ ට්‍රැක්ෂන් අවුල් නම්. ඉතින් මේක නිසා SVJ එකට එන්නේ මේ වාහනේටම අලුතින්ම ඩිසයින් කරපු පිල්ලරේ P0 Tokyo R කියන ටයර් සෙට් එකක්. මේවා ඉතින් ට්‍රැක් පර්ෆෝමන්ස් වලටම හදපු ටයර් සෙට් එකක් ලංකාවේ මුදලින් ලක්ෂ 30කට වැඩි. ඉතින් හිතලා බලන්නකො කොහොමද කියලා. අනෙක් පැත්තෙන් අපි මේ වාහනේ බ්‍රේක්ස් ගැන කතා කළොත් මේකට එන්නේ Brembo විසින් Lamborghinisලා වෙනුවෙන්ම ඩිසයින් කරන කාබන් සෙරමික් බ්‍රේක් පැඩ්ස්. මේවා කෙලින්ම හදලා තින්නේ හෝස් පවර් 770ක පවර් එකක් කන්ට්‍රෝල් කරන්න. මොකද මේ බ්‍රේක්ස් කොච්චර රත් වුණත් බ්‍රේක් වදින්න නැතුව වැඩ කරන්න නැතුව තියෙන්නේ. අනෙක් විශේෂම කාරණාව තමයි SVJ එක මෙච්චර සුපිරි ට්‍රක් කාර් එකක් වෙලත් ලෝකේ ඇඩ්වාන්ස්ම එරෝඩයිනමික් තිබිලත් ඇයි මේ SVJ එක ලෝකයේ ප්‍රධාන රේසර්ස් වලට ගන්න නැත්තේ කියලා. මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ වාහනේ බරයි එන්ජින් එකයි. GT3 රේසින් කියන්නේ FIA එකේ දැඩි rules and regulation උඩ දුවන තරඟනේ. ඉතින් ඒ නීති රීති වලට අනුව රේස් පදින කාර් වල බර ගොඩක් අඩු වෙන්න ඕනේ. ඒ වගේම SVJ එකේ එන්ජින් එක V12 හින්දා වාහනේ පට්ට බරයි. ඒ වගේම ඒ රේසර්ස් වලට ගොඩක් යූස් වෙන්නේ V10. එහෙම නැත්නම් V8 එන්ජින් හෝ V6 එන්ජින් දුවන කාර්ස්. ඉතින් Lamborghiniලා එයාලගේ GT3 කාර් එක විදියට යූස් කරන්නේ හොරකා නිවෝ රේවල් ඩ්‍රයිව් version එක. ඉතින් SVJ එක all wheel drive හින්දාත් රේසර්ස් වලට දාන්න බෑ. අනෙක් කාරණාව තමයි මෙයාගේ dimension figure එක. SVJ එක සාමාන්‍ය සුපර් කාර් එකකට වඩා දිගින් පළලින් ගොඩක් වැඩි. අන්න ඒක හින්දා ට්‍රැක් එකේ අනෙත් වාහනත් එක්ක හැප්පෙන්න ගියොත් හැප්පිලා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙමමයි කියලා SVJ එක ට්‍රැක් එකේ පදින්න බැරි නෑ. මොකද Lamborghiniලා ඒක 2018 දී හරියටම ඔප්පු කරලා පෙන්නුවා. ඒකට හේතුව තමයි මේ වෙද්දී Porsche GT3 RS එක ඒ වගේම Ferrari 488 GTB එක SVJ එක තරයේ විවේචනය කළා මේකට ට්‍රැක් එකක පර්ෆෝම් කරන්න බෑ මේක නිකන් ලස්සනට විතරක් තියෙන කාර් එකක් කියලා. ඒක හින්දා Lamborghiniලා 2018 දී එයාලගේ හොඳම ඩ්‍රයිවර් කෙනෙක්වත් අරගෙන යනවා ජර්මනියේ Nürburgring Nordschleife ට්‍රැක් එකට. මේ ට්‍රැක් එක තමයි රේසින් ට්‍රැක් වලින් තියෙන අමාරුම වගේම භයානක ට්‍රැක් එක. කිලෝමීටර් 20කට වැඩිය දිගයි. වංගු 37ක් තියෙනවා. මේකට කියන්නේ The Green Hell කියලා. මෙතනදී මේ ට්‍රැක් එක හුඟක් ඩ්‍රයිවර්ස්ලට මරණ බය කියන දේ පෙන්නපු ට්‍රැක් එකක්. ඉතින් හරියටම එදා දවසේ මේ SVJ එක Lamborghini Legacy එක වෙනුවෙන් මේ Green Hell එකත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ රිසර්ච් එක ඇත්තටම mind blowing. ටයිම් එක උනේ විනාඩි 6යි තප්පර 44.76යි. මේ රෙකෝඩ් එක Porsche GT3 RS එකටයි Ferrari එකටයි වැඩිය ගොඩක් වේගවත්. ඉතින් මෙයාලගේ කටවල් මෙතනින් ඉස්සරහට අරින්න පුළුවන් උනේ නෑ. SVJ එක තමන්ගේ බලය පරිපූර්ණත්වය කොච්චරද කියලා ලෝකයේ භයානකම ට්‍රැක් එකේදී මේ විදිහට ඔප්පු කරලා පෙන්නුවා. හරි. දැන් අපි අප වර්තමානයට එමු. 2021 දී Aventador වල V12 roaring එක සදාටම නිහඬ වුණා. ආපහු අපිට පිස්සු හැදෙන ඒ පාරවල් දෙදරවන ඒ සද්දේ අහන්න බෑ. හැබැයි දැන් Lamborghiniලා මෙයා වෙනුවට තවත් අනුප්‍රාප්තිකයෙක්ව ගෙනල්ලා තියෙනවා. මෙයා තමයි Lamborghini Revelto. මෙයාටත් V12 එන්ජින් එකක් වගේම ඉලෙක්ට්‍රික් මෝටර්ස් 3ක් තියෙනවා. පවර් අවුට්පුට් එක හෝස් පවර් 10කට වැඩි. මේ වාහනේ SVJ එකට වැඩිය ගොඩක් වේගවත් වගේම නවීන ලෝකයේ තාක්ෂණය වැළඳගත්ත කාර් එකක්. හැබැයි මෙතනදී ගැටලුවක් එනවා ඇත්තටම Lamborghini වලට ආදරය කරන පියෝ කාලවස්ලට. මොකද මෙයාලා ඇත්තටම කැමති පරණ SVJ එකටද නැත්නම් අලුත් Revelto එකටද කියන දේ ලෝකයේ පුරාම කතා බහට ලක් වෙනවා. අලුත් වාහනේ ටෙක්නොලොජි එක අතින් දියුණු වෙද්දී ඉලෙක්ට්‍රික් පවර් එකත් එක්ක ඩීල් කරන්න පටන් ගනිද්දී කාර් එක ඩ්‍රයිව් කරන්න ලේසි වගේම හරිම ස්මූත් මැෂින් එකක් වෙනවා. ඒත් SVJ එකේ තියෙන මේ දෙදුරුම් කන V12 සවුන්ඩ් එක වාහනෙන් දෙන G-force එක ගියර් shifting වලදී දැනෙන ගැස්ම flame splitting ආතල් එක ලෝකෙ කිසිම ඉලෙක්ට්‍රික් මෝටර් එකකට කිසිම සුපර් කාර් එකකට රිප්ලේස් කරන්න බෑ. ඒ වගේම දුකක් දැනුණත් කියන්න ඕනි SVJ වගේ වාහනයක් ආයි කවමදාකවත් ප්‍රොඩියුස් වෙන්නේ නැහැ. මොකද දැන් ලෝකයේ කාර්ස් හදන්නේ අලුත් වෙච්ච emission rules වලට අනුකූලව. ඉතින් SVJ කියන්නේ කාර් එකක්ම නෙවෙයි. මේක වෙනම ගැම්මක්. මේක වෙනම හැඟීමක්. මොකද SVJ එක අපිට ඔප්පු කළා මෙයා P12 naturally aspirated engine එකක් එක්ක පෙට්‍රල් වලින් දුවපු ඔටෝමොබයිල් ලෝකයේ ස්වර්ණමය යුගයකට උරුමකම් කියපු කාර් එකක් කියලා. ඉතින් Lamborghiniලා නවත්තලා දාපු හොරකන් ලයින් අප් එකත් එහෙමම තමයි. ඒකේ V10 ගැම්ම කියන්නේ වෙනමම එකක්. ඒක විඳලම බලන්න ඕනේ. ඉතින් මම මගේ ජීවිතේදී අවුරුදු 20ක් වගේ පොඩි වයසකින් Lamborghini හොරකන් එකක ෆීල් එක ලංකාවේදීම විඳින වාසනාවන්ත වුණා. ඒ වගේම ඒ chance එක ගන්නත් මම ගොඩක් කැප වුණා. ඉතින් ඔයාලා ඇත්තටම කැමති legend එකක් වෙච්ච SVJ එකටද එහෙම නැත්නම් නවීන ලෝකයේ Revelto එකටද? ඔයාලගේ feedback එක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා යන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙන්නම්. හැමෝටම සුබ දවසක්.